නායක වෛද්‍යකාර ප්‍රශාන් අද අපි සාකච්ඡාවට ගන්නේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද වෙන විශේෂයෙන්ම පළාත් පාලන ඡන්දය අපි අරුණ ජනතා පෙරමුණ ටැප්ලාංජනේ දිස්ත්‍රික් කීපයක තරම් කරලා විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව අනුරාධපුර නගර සභාව එවැනි පුත්තල දිස්ත්‍රික්කයේ තරම් කරනවා ඒ වගේම තවත් අනිත් දිස්ත්‍රික්කවල අපි සම්දානයක් ඇටියට තරඟ වදිනවා විශේෂයෙන් මෙතන අපි මේ පළාත් පාලන ආයතන ගැන විශේෂයෙන් අපි කියන්නේ කිව්වොත් පළාත් පාලන ආයතන ජනතාව හොඳට මතක තියාගන්න ඕනේ රෙල්ලට ඡන්ද දෙන්න යන්න එපා අපි මේක ජනාධිපතිවරණෙදිත් කිව්වා පළාත් පාර්ලිමේන්තු මැතිවරණෙදිත් කිව්වා රෙල්ලට ඡන්ද දෙන්න ගියොත් එකම සැරයක් ගෝඨාභය රාජපක්ෂ ඡන්ද දීලා රට නන්නතර වුණා ඒ වගේ දැන් තියෙන ආණ්ඩුවට රෙල්ලට ඡන්ද දුන්නා මහාචාර්යවරු වෛද්‍යවරු ඉංජිනේරවරු කියලා අන්තිමට මහාචාර්යත් නැහැ වෛද්‍යවරුත් නැහැ ඉංජිනේරුත් නැහැ රට බොහොම අබල තත්ත්වයකට වැටලා තියෙනවා. මෙතුමාලා කිව්වා බලයට එන්න කලින් අපිට බලය දෙන්න අවුරුදු 70ම try කරලා බලය ගන්න බලය දැන් දුන්නා. දුන්නා පස්සේ සාමාන්‍ය රුපියල් 130ට දින්න තිබ්බ ආල් ටිකක් දැන් ඒක 200 300ට ගන්න වෙලා තියෙනවා. ආල් ගණන් වැඩි වෙලා ඩොලර් ප්‍රශ්න තමයි රටේ තිබ්බේ. ඩොලර් ප්‍රශ්නෙට අපි පෙට්‍රෝල් ඩීසල් වැඩි වුණාට කමක් නැහැ. දැන් ඩොලර් ප්‍රශ්නේ තිබිලා පොල් වැඩිත් ගණන් වැඩි වෙලා තියෙනවා. ලංකාවේ ඕනතර පොල් තියෙනවා. පොල් ගණනුත් වැඩි, ඩීසල් ගණනුත් වැඩි, පෙට්‍රෝල් ගණනුත් වැඩි. මේ සීල පෙට්‍රෝල් 100 දෙනවා කිව්වා. ඩීසල් 120 දෙනවා කිව්වා. එතකොට මේ වාහන ලක්ෂ $100ට දෙනවා කිව්වා. දැන් මෝටර් බයිසිකලයක් ගන්න බෑ ලක්ෂ $100ට. ඉතින් මේ කියපු දේවල් අඩුම වශයෙන් එක දෙයක් කරේ ජනතාවට කරේ නේ කියන එක තමයි මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරන්න ඕනේ. එක දෙයක් අඩුම වශයෙන් එක දෙයක් කරාම අපිට සතුටුයි. නමුත් එකක්වත් කරලා නැහැ. තව දැන් ආණ්ඩු බලය දීලා ජනාධිපති බලය තනතුරක් දීලා පෙට්ටි කවදාවත් ලංකාවේ නැති 159 කිසිම පක්ෂයකට කිසිම නායකයෙකුට තිබෙන්නේ නැති බලය 159ක් දීලා තව මේතුමාලා කියනවා නම් පළාත් පාලනයත් අපිට දෙන්න කියලා මේක වීලුවක්. ඉතින් පළාත් පාලනේ වැඩක් නැහැ. මොකද දෙනවා නම් කරනවා නම් පුළුවන් මේ පාර්ලිමේන්තුව 159 එක්සිකියුටිව් ප්‍රෙසිඩන්ට් සීල් මෙදීලා තියෙන්නේ. ඒ නිසා ජනතාව මේසර හොඳට මතක තියාගන්න මේක තමයි අන්තිම chance එක. මෙතන හැමදාම කොටු හනින එකක් මෝඩයා, මුටි කන එකක් මෝඩයා වෙනවා. හැමදාම මේ ජනතාව මේ විදියට ඇසිරින්ට ගියොත් මේක වෙන්නේ ඔබතුමාලට ඉන්ට්‍රස්ට් නැති වෙනවා. ඒකයි වෙන්නේ. දැන්ට පේනවනේ. දැන්ට කිසි දෙයක් කරන්න පුළුවන්කමක් තියෙනවද? ටැක්ස් එක පැත්තෙන් වැඩි, බේත් ගණන් වැඩි, මිනිසුන්ට ජීවන වියදම් වැඩි, කිසිම දෙයක් ජීවත් වෙන්න බෑ. පිටරට යන්නත් දෙන්නේ නැහැ. ඉතින් පිටරටේ පාස්පෝර්ටුත් නැහැ අන්තිමට. පාස්පෝර්ට් ගන්නවත් නැහැ. හැම පැත්තම ජනතාවට තමයි වැදලා තියෙන්නේ. මේක മന്ത്രിලාට වැදලා නැහැ. මේතුමාලා කිව්වා වාහන පොමිට අයින් කරනවා කියලා. ආරක්ෂාව අයින් කරනවා. දැන් ඊයේ පෙරේද වුණ ආපහු ආරක්ෂාව ලබා දෙනවා മന്ത്രിලාට. දැන් වාහන පොමිට මේතුමාලා 39 දෙනෙක්ම වාහන පොමිට අරගෙන තියෙන්නේ. ජනාධිපතිතුමා සිට සීල දරම් අරගෙන තියෙන්නේ. නමුත් මේකේ ආපු පරණ අලුත් මිනිසුන්ට තමයි වාහන පොමිට නැත්තේ. පරණ අය අරගෙන තියෙන්නේ. දෙපාර තුන්පාර අරගෙන තියෙන්නේ. පෙන්ෂන් අයින් කරා. පෙන්ෂන් කාටද නැත්තේ? දැන් මේ අලුතෙන් ආපු අයට. පරණ අය ඔක්කොම පෙන්ෂන් තියෙනවා. JP එක පරණ අය, NPP එක පරණ අයට පෙන්ෂන් තියෙනවා. ඉතින් මේක ඔක්කොම එතුමාලාගේ වාසියට තමයි ආණ්ඩු කරන්නේ. ඉන්දියාවට කිසි දෙයක් ලබා දෙන්නේ නැහැ, පිටරටට කිසි දෙයක් විකුණන්නේ නැහැ. මේකලා පැහැදිලි කරා. හැමදේම IMF එක ණය ගන්න යන දැන් කෝටි 5000කට වැඩි දැන්ටත් ණය අරගෙන ඉවරයි. ඉතින් ඒ නිසා මේක ජනතාව කරන වැරද්ද අපි නම් තේරෙන්නේ. ඉතින් මේ රටේ පක්ෂ 80 ගණනක් තියෙනවා. මේක වැඩ කරන පක්ෂ තියෙනවා 15ක් විතර. හොඳ නායකයෝ ඉන්නවා. දූෂණ වංජා කරන නැති නායකයෝ ඉන්නවා. වැඩ කරන්න පුළුවන් නායකයෝ ඉන්නවා. සිංහල නායකයෝ ඉන්නවා, දෙමළ නායකයෝ ඉන්නවා, මුස්ලිම් නායකයෝ ඉන්නවා. නමුත් මේ වැඩ කරන නායකයන්ට ජනතාව තැනක් දෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. වැඩ කරන අයට තැනක් දෙන්න ඕනේ. අඩුම වශයෙන් එළවලු කඩේකට ඉස්සරහ තව කඩයක් තියෙන්න ඕනේ. එතකොට තමයි මුදලාලි බඩු ගණන් අඩු කරලා දෙන්නේ. මේක ඔක්කොම එළවලු එක කඩේ දෙමුවොත් මුදලාලි හිතන එක තමයි ගන්න. ඒ වගේ දැන් රෙල්ලට ඕගොල්ලෝ ඡන්ද දෙන්න ගියොත් දීලා බලන්නකෝ පළාත් පාලන ටික මොකද වෙන්නේ කියලා. ආල් කිලෝ එක 500කට ගන්න වෙන්නේ. හරි? මේ අර පස්වෙනි පන්තියේ කරන්න බැරි එක කිව්වොත් ඒ මම පස්වෙනි පන්තියේ කරන්න බැරි එක නම් මම පළවෙනි පන්තියට ආපහු ගිහලා කරනවා වගේ කතාව තමයි මේක. පස්වෙනි කියන එක පළවෙනි එකයි වෙනසක් තියෙනවනේ. පස්වෙනි එකෙන් පළවෙනි එකෙන් පස්වෙනි එකට යන්න ඕනේ. දැන් මේතුමාලා කියනවා අපිට පාර්ලිමේන්තු දුන්නා වගේම පළාත් පාලන ආයතනයක් දෙන්න ඇඬෙන්න කියනවා. ඇඬෙන්න දුන්නා ජනතාවත් අඬනවා දැන්. අඬෙන්න දුන්නානේ. ජනතාවට කිව්වා ඇඬෙන්න දෙන්නෝ කියලා ඇඬෙන්න දුන්නා. දැන් අඬන්නේ ජනතාව. മന്ത്രിලා නෙමෙයි. ඒ නිසා කරුණාකරලා අපි ජනතාවගෙන් ඉල්ලනවා අරුණ ජනතා පෙරමුණ වාගේ තව පොඩි පක්ෂ තියෙනවා. ඒ වගේ පක්ෂ වලට පළාත් පාලන ආයතන බාර දෙන්න. පළාත් පාලන ආයතනයේ මන්ත්‍රීල මන්ත්‍රීතුරේ දෙන්න.
එතුමාලා වැඩ කරගන්න. අපේ විශාල සැලසුමක් තියෙනවා. අපිට අපි මේ රටේ ණය ගෙවන්නත් අපි ළඟ ප්ලෑන් එකක් තියෙනවා. මම ඉදිරියේදී ඔක පැහැදිලි කරනවා. මේක එක ලොකු වැඩසටහනක්. ඒ වගේ මේ රටේ ණය ගෙවන්න නැතුව කිසිම ප්‍රශ්නයක් හරියන්නේ නැහැ. මොකද ඩොලර් ප්‍රශ්නේ තමයි අපිට මේ ප්‍රශ්න ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේක අඳුනා දීමක් හැටියට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සුළු පක්ෂ වලට ඡන්ද දෙන්න කියන එක තමයි අපි මම කියන්නේ අරමුණු ජනතා පෙරමුණට විතර දෙන්න කියලා. ඒ වගේ තව හොඳ පක්ෂ තියෙනවා, සුළු පක්ෂ තියෙනවා, තරංග කරනවා, ඉන්නේ සුවයදීන සංවිධාන තියෙනවා. මේවට ඡන්ද දීලා මේගොල්ලෝ පත් කරන්න. එක එක්කනාගේ එක අදහස්. සීල දෙනා එකතු වුණාම තමයි මික්ස් රයිස්. ඒක මික්ස් රයිස් එක වගේ වෙනවා. එතකොට හොඳ රසක් එනවා. මේක තනි පුද්ගලයෙකුට තනි ආණ්ඩුවකට දුන්නොත් ඔයගලන්ට වෙන්නේ ඇඩ්‍රස් නැති වෙන එක කියන එක මම අවස්ථාවේදී මම පැහැදිලි කරන්න කැමතියි. ඉතින් ඉදිරියේදී අපි පළාත් පාලන ආයතන විශේෂ ආයතන කීපයකට අපි තරඟ වදිනවා. ඒ පළාත්වල අපි කරන්න යන වැඩසටහන් ටික අපි ඉදිරිපත් කරනවා. ඒකදී ඔබතුමාලා බලන්න අනිත් එක පක්ෂයක ඉදිරිපත් කරන ප්‍රතිපත් මාලාව පක්ෂේ මොනවද කරන්න යන්නේ කියන එක බලලා ඡන්දයක් දෙන්න. නිකන් ආවට ගියාට වචනෙට දන්නේ එකමකට ඡන්ද දෙන්න යන්න එපා. සූසුගම් වලට මේ දොස්තරවරු පාර්ලිමේන්තුව යවනවා, ඉංජිනේරුවරු යවනවා, නීතිඥවරු යවනවා කියලා හරියන්නේ නැහැ. නීතිඥවරයා කරයි නීතිය. දොස්තර මාත්‍ය කරයි බේත් දෙන එක. ඉතින් මේ දේශපාලන ගැනත් එක්ස්පීරියන්ස් තියනවාද? ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ. එතුමාට දේශපාලන ගැන එක්ස්පීරියන්ස් තියනවාද කියලා බලලා ඡන්ද ප්‍රකාශ කරොත් තමයි අඩුම වශයෙන් මේ පළාත් පාලන ආයතනයේ අධි ආකාරයේ මුතුමාලා ඡන්ද ලබා දුන්නා නම් ඉදිරියේ මේ රට යම් කිසි තැනකට ගෙනියන්න සීලම පක්ෂලා සූදානම් වෙලා තියෙනවා. එහෙම නැතුව මෙතනත් ආපෝ අර පරණ විදියේම ඡන්ද දෙන්න කිව්වොත් ආණ්ඩුවට තමයි දෙන්නේ, රෙල්ලට දෙන්නේ කිව්වොත් එහෙම මේ ජනතාව බේරගන්න කිසි එකෙක් නැහැ කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා.